හයි කට්ටිය මේ අර මේ ළඟදී දැන් ඔය අප්ඩේට් එකක් ආවනේ. ඉගැන අප්‍රේල් මාසය ඉවර වෙලා අප්‍රේල් ඊළඟට මැයි මාසේ ආව අප්ඩේට් එකක්. ඒ අප්ඩේට් එකින් පස්සේ මේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. BlueStack මෙන්න මේ version එකේ හරිද? මෙන්න BlueStack එකේ about එකට ගියාම මෙන්න මේ විදිහට BlueStack 5 එකේ 5.5.22 මෙන්න මේ විදිහට මෙන්න මේ version එකේ අගට N32 කියලා තියෙන්නේ. ඒ කියන්නේ BlueStack 5 එකේ N32 version එක තියෙනවානේ. අන්න එක මේ FF එක ඕපන් කරයින් පස්සේ ලොබි එකට ගියපු ගමන් ක්‍රෑෂ් වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරිද? ලොබි එකට යනවා එක පාර්ට ඉමුලේට එක මාර විදිහට මේ ලැග්ගෙලා මේ ක්‍රෑෂ් වෙන මේ එර එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ N32වලටම පොදු එර එකක්. අද මම මේ කියන්නේ ඒක ෆික්ස් කරන්න කොහොමද කියලා. හරිද? මේක ලොබියට ගිය සැනින් කට් වෙනවා. එහෙම නැත්නම් බාගෙට ඇප් එක ලෝඩ් වෙන ගමන් තියෙද්දි කට් වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට තමයි මේ වැඩේ අද කරන්න තියෙන්නේ. හරිද? මුලින්ම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ WhatsApp channel එකේ link එක. ඒ channel එකට ගිහිල්ලා channel එකේ දාලා තියෙනවා මේ මෙන්න මේ මෙන්න මේ FF එකේ මේ APK එකයි තව මේ පොඩි APK එකකුයි APK දෙකක් දාලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ඒක download කරගන්න තියෙන්නේ. හරිද? ඒ කරලා මම මෙන්න මේ කියන දේ කරන්න. හරිද? මෙන්න මේ විදිහට FF එකේ APK එක download කරන්න හරි. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම Play Store එකට සනික පටස් ගිහිල්ලා මෙන්න මෙහෙම මෙහෙම සර්ච් කරලා ඉවරලා මෙතනින් මේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරිද? මෙහෙම ඉන්ස්ටෝල් කරාට වැඩක් නැහැ. අර අනිත් version එකේ අනිත් අර මම දාලා තියෙන version එක මේ ගොඩක්ම අර ගොඩක් මේ ස්මූත් සහ මේ අර ගොඩක් RAM usage එන ඒවා අඩුයි. හරිද? ඒක නිසා ඒක දාගන්න බලන්න. එහෙම දාගන්න බැයි නම් මෙහෙම ඉන්ස්ටෝල් කරලා තියාගන්න. හරිද? දැන්ට ඉන්ස්ටෝල් කරනලා තියෙන අයට අවුලක් නැහැ. මේක මේ විදිහටම තියෙන්න අරින්න මේ නැති අයට තමයි අර කරන්න ඕනේ. හරිද? මෙහෙම ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා අර මම කිව්වනේ දෙවනියට තව එකක් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න කියලා. ඒක මේ එහෙමම තියාගන්න. දැන් ඔයාගේ N32 emulator එක තියෙනවානේ BlueStack එකේ BlueStack 5 එකේ N32 version එකේ emulator එකේ කොනේ තියෙනවා මෙන්න මේ විදිහට APK කියලා install APK කියලා මේ බටන් එක. ඒක ක්ලික් කරලා අර මේ අපි download කරපු FF APK එක අර අනිත් අර GL Tools APK කියලා එකක් තියෙනවා. අන්න එක මේ විදිහට select කරන්න. select කරලා open දෙන්න. ඕපන් දුන්නම් මෙන්න මේ විදිහට ඉන්ස්ටෝලින් ඇප් කියලා මෙතන පෙන්නලා මේ විදිහට ඇප් එකක් ඉන්ස්ටෝල් වෙයි. දැන් මේ විදිහට ඒ ඇප් එක ඕපන් කරන්න. ඒක කරලා මෙතන continue to initial setup කියන එක දෙන්න. ඒක කරලා quick apps කියන තැනට ගිහිල්ලා view ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේ උඩම තියෙන FF එකේ මෙන්න මේ APK එක select කරගන්න. හරිද? ඒක කරලා ඊළඟට දෙවනියට මේක සිලෙක්ට් කරගන්න. හරිද? ඒක සිලෙක්ට් කරලා බෑක් වෙන්න. හරිද? බෑක් වුණාම හරි. හරි. අන්න මේ විදිහට බෑක් වෙන්න. හරිද? මේ ඊළඟට ආයෙමත් තා පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරද්දි add-ons කියලා මේ එකක් තියෙවි. ඒක view දෙන්න. view දුන්නම මේ විදිහට මේ පොඩ්ඩක් load වෙවි. ඒක ඕනෙත් නෑ. ඒක ඕනේ නෑ. හරිද? ඒකල්ලා ඒක ඇතුළට ගිහිල්ලා ආයෙ බෑක් එන්න. හරිද? ඊළඟට privacy policy එක නිකන් ඕනනම් ඒක මේව කරලා ආයෙමත් ඒකත් කට් කරන්න. ඒක කරලා finalize කියන එක ක්ලික් කරන්න. finalize ක්ලික් කරාම මෙන්න මේ විදිහට ටිකක් පෙන්වන්න ගන්නවා. හරිද? මේ විදිහට මේ home page එකේ මේ විදිහට එකක් මේ විදිහට ටික ටික පෙන්වන්න ගන්නවා. හරිද? දැන් ඕව වැඩි හිතන්න නැතුව මෙන්න මෙතන මේ අඩුවක් වගේ එකක් තියෙන්නේ. අන්න ඒක උඩ ක්ලික් කරලා පොඩ්ඩක් මෙන්න මේ පැත්තෙන් පල්ලෙහාට යන්න. පල්ලෙහාට යන ගමන් ඩිස්ප්ලේ යන්න. ඩිස්ප්ලේ කියලා එකක් මෙතන මේ විදිහට තියෙනවා. හරිද? මේ ආණ්ඩුව ක්ලික් කරලා මේ පැත්තේ පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා කරද්දි ඩිස්ප්ලේ කියලා එකක් තියෙනවා. එතන view දෙන්න.
view දුන්නම මෙන්න මෙතනින් මෙන්න මෙතන font size එකට මෙතන අඩු මේක දෙන්න. ඊළඟට display size වලට මේ defaultම තියෙන අරින් ඊළඟට ඔතනිනු back වෙන. back වෙලා මේ app එකට ආයෙ මෙතෙන්ට ගියාම මේක මෙතනින් කට් කරන්න. හරිද? එතනින් කට් කරලා clear all දෙන්න. ආයෙමත් ඒ app එක open කරලා මෙන්න මෙතන ඉරිතුන touch කරලා tap කරලා මේ available add-ons කියන එක tap කරන්න. හරිද? මෙතනින් app ටිකක් තියෙනවා අපිට download කරගන්න. හරිද? පොඩ්ඩක් ඉන්න. හරිද මේ විදිහට මම අර කලින් කිව්වා වගේ මේ ඉර්තුන් ටැප් කරලා මේ විදිහට available add-ons කියලා එකක් පෙන්නනවා. හරිද? මෙතන මේ load වෙන්නේ නැත්තේ මොකද කියලා නම් මට තාම හිතා ගන්න බෑ. කලින් නම් load වුණා. හරිද? එහෙම නැත්තම් මේ මෙන්න මෙහෙම කරන්න. ඔක කට් කරලා මෙතෙන්ට ගිහිල්ලා Play Store එකට ගිහිල්ලා මෙතන search කරන්න GL tools කියලා. GL tools. හරිද? අර ඇප් එකට කනෙක්ට් වෙලා තියෙන තව මේ ඇප් ටික. හරිද? මෙන්න මේ තියෙන්නේ. ඔහොම සර්ච් කරපු ගමන් මේ උඩින් මෙන්නේ gamers GL tool with game tuner කියලා. අන්න ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟට මෙන්න මෙතනින් මේ විදිහට යට තියෙනවා graphic manager කියලා GFX add-on කියලා මෙන්න මේ icon එකමයි තියෙන්න ඕනේ. හරිද? ඒකත් ඉන්ස්ටෝල් කරගන්න. අතන අර අනිත් ඇප් එකෙනුත් ඔය ටිකම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හරිද? ඒකේ මේ මොකක් හරි මගේ තියෙන සිග්නල් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් එක්ක ඒ ටික පෙන්වන්නේ නැහැ. ඊළඟට instant boost කියන එක මේක ඉන්ස්ටෝල් කරගන්න. හරිද? ওই විදිහට ඉන්ස්ටෝල් දීලා මෙන්න මේ විදිහට කට් වෙලා පොඩ්ඩක් ඉන්න. හරිද? මේකත් ඉන්ස්ටෝල් ලේවිසනික වටස්. හරිද? දැන් ඔන්න ඇප් සේරම අපිට ඉන්ස්ටෝල් වෙන්න ඕන ටික වෙලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ gamers GL tool free කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන next දෙන්න. next දීලා මෙතන welcome to gamers මෙන්න මේ මගුලක් එයි. ඒක continue දෙන්න. continue දීලා මෙන්න මේ app list එක උඩ ක්ලික් කරලා මෙන්න මේක select කරන්න. ඒකලා yes දෙන්න authorization. ඊළඟට මෙන්න මේකටත් Google Play Store එකටත් ඒකත් yes දෙන්න. ඒකලා මෙන්න මෙතන home එකට යන්න. home එකට ගිහිල්ලා මෙන්න මෙතන setting එක උඩ click කරලා apply setting කියන එක උඩ click කරන්න. ඒකලා මෙතනින් මෙහෙම launch දෙන්න. launch දුන්නම ඔන්නෝම පෙන්නන්න ගනියි. හරිද? ඔහොම මේ Play Store එක open වෙයි. ඊට පස්සේ ආයෙමත් අර කට් කරලා මේකටම යන්න. මේකට ගිහිල්ලා මෙතනින් app list එක උඩ click කරලා මෙතනින් මෙන්න මේ FF එක select දෙන්න. select දීලා yes දෙන්න. yes දීලා ඉවරලා මෙන්න මෙතන home එකට ආයෙ යන්න. දැන් මෙතන ගිහිල්ලා apply setting කියන එක දෙන්න. හරිද? FF එකට යන හැම සැරේකටම මෙන්න මෙතන app list එකකට යන්න. මෙතන app list එකට යන්න. මේක select දෙන්න. ඒකල මෙතන yes දීලා ඉවරලා ආයෙමත් home එක උඩ click කරලා මෙන්න මෙතන apply setting කියන එක ඔබන්න. එතකොට මෙන්න මෙතන launch button එක එබුව ගමන් normal අපේ FF එක මේ load වෙන්න ගනියි. හරිද? ඔය ටික කරලා ඊළඟට දැන් යන්න ආයේ graphics manager වලට. මේකේ මේ මෙතන free version දෙන්න. හරිද? මේ ටික ඔය විදිහට ඊළඟට මෙතන ආයේ app list එකට යන්න. app list එකට ගිහිල්ලා මෙන්න මෙතන ආයෙමත් මේ FF එකටම select දීලා ඒකෙත් yes දෙන්න. මෙතෙන්ට ආයෙ home එකට යන්න. ආයෙ මෙතෙන්ට ගිහින් apply setting දෙන්න. ඒකලා ආයෙමත් launch දෙන්න. හරිද? ආයෙ cut කරන්න. හරිද? ඒකලා instant boost එකට යන්න. instant boost එකේ free version එකට යන්න. හරිද? ඒකලා app list එකට ගිහින් අර කලින් විදිහට මේ app 3-4ෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට select කරලා
මෙතනින් ඔයාට මෙතනින් ඇප්ලයි සෙටින් දෙන්න එකල මෙතනින් ලෝන්ච් දෙන්න හරිද ඔන්න ඒ ටික කරයින් පස්සේ මේ අන්නර එන ක්‍රෑෂ් එක ෆික්ස් වෙනවා දැන් ඔහොම්මම අපි තියෙන්න අරිමුකෝ ඔහොම්මම පොඩ්ඩක් අපි බලමු ලෝඩ් වෙලා මේ අපිට ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකත් යන්න පුළුවන් වෙයිද කියලා හරිද මේ විදිහට ලෝඩ් වෙනවා හරිද අර මං කියපු මේ අපේ WhatsApp channel එකේ තියෙන මේ link එකෙන්ම අනිවාර්යෙන් download කරන්න මොකද ඒකේ මේ අර ඒක ඒ version එක හොඳයි මේ ඒකේ lag වෙන ගතිය අඩුයි හරිද N32 එකේ දැම්මට මේ lag වෙන්නේ නැහැ ඔය ගොඩක් code to do මේ i3 processors තියන අයට මේ විදිහට ඔන්න ලෝඩ් වුණා හරිද පොඩි ලැග් එකක් ගියා රෙකෝඩින් එක යන නිසා පොඩි ලැග් එකක් ගියා හරිද දැන් ඔන්න අපි ට්‍රේනින් ග්‍රවුන්ඩ් යන්න පුළුවන් ද බලමු හරි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකත් ලෝඩ් වෙනවා හරිද ඔන්න ඔහොම මේ BlueStack N32 එකේ තියෙන error එකක් අපි දැන් අර විදිහට ෆික්ස් කරා මේ හරිද ඔය පේනවනේ නෝමල් මේ ඔය N32 එකේ මේ තියෙන ක්‍රෑෂ් වෙන එකත් අපි හැදුවා හරියට මම මේ අතට ටිකක් ගන්නවා හරියද දාන්නේ ළමයි මම මේ නිකන් දාගත්ත ගමන්ම මේ කිසිම සෙන්සිටිවිටි එකක් නැහැ මේ නිකන් අර දාගත්ත ගමන්ම ඔන්න ඒකත් හැදුවා එහෙනම් ඉතින් මේ ඔයාලගේ තියෙන ඩිවයිස් වල ප්‍රශ්න සහ ෆෝන් කම්පියුටර්ස් ලැප්ටොප්ස් මේ ඔප්ටිමයිස් කරන්න තියෙනවා ඉතින් අපිව කන්ටැක්ට් කරගන්න ඔන්න ඉතින් ගොඩක් අයට ඇවිල්ලා තියෙන ලොකුම error එකක් අද ෆික්ස් කරා හරිද බයි බයි